ආයිබෝන් සාධන ජ්‍යොතිෂ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද ඔබට මේ නාලිකාව මගින් අංක විද්‍යාව සම්බන්ධව පුද්ගලික මාසය අංක 5 ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ තාමත් මෙම නාලිකාව subscribe කරලා නැත්නම් subscribe button එක ඔබලා bell icon එක click කරලා like කරලා share කරන්න. ඔබ මේ නාලිකාවට ආධුනිකයෙක් නම් පරණ වීඩියෝස් ඔබට ක්ලික් කරලා බලා ගන්න පුළුවන්. අපි බලමු අද මේ පුද්ගලික මාසයේ අංක 5 කොහොමද ඔබට බලපවත්වන්නේ කියලා. මේ මාසය තුල ඔබට අලුත් යහළු යෙහෙලියන් එකතු වෙන කාලයක් හැටියට හඳුන්වන්න පුළුවන්. අංක 5 කියන්නේ ජ්‍යොතිෂ විද්‍යාවට අනුව බුද්ධට අයිති අංකයක්. එතකොට බුද්ධිය සම්බන්ධ දේවල් වලදී ඊටාත්ම බුද්ධිමත්ව කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම කරන්නට බලාපොරොත්තු වෙන වැඩ කටයුතු වලට යම් යම් බාධා අවහිරකම් ඇති වුණත් ඒවාට බය නොවි මුහුණ දී කටයුතු කරන්න උත්සාහ කරන්න. කතා කරන දේ ගැන බොහෝම ප්‍රවේශමින් ඉවසීමෙන් සංයමයෙන් යුක්තව කතා කළ යුතුයි. සමහර විට වචන වැරදීම නිසා තමන්ගේ අහළු යෙහෙලියන් පවා සතුරු වීමට තියෙන අවස්ථාව වැඩි. ඒ වගේම තමයි තරහකාරයින් ඇති වෙන්න පුළුවන්. කට පරිස්සම් කරගන්නම ඕන. විරුද්ධ පක්ෂයේ අය සමග සම්බන්ධකම් ඇතිවීමට පුළුවන්. ඒ වගේම ඒවල්දී බුද්ධිමත් වෙන්න ඕන. මොකද ඔබ වැරදි සම්බන්ධතාවයක් ඇති කරගත්තොත් එය ඔබට මේ මාසෙට පමණක් නොවේ ඔබගේ ජීවිත කාලය තුලම ඇතිවෙන බලවත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දාබර කිරීම කරන්නට යන්න එපා. ඉවසිය යුතු තැන තව දුරටත් ඉවසන්න. දුරදිග නොබලා කටයුතු කරොත් නීති ප්‍රශ්න පවා ඇති වෙන්න පුළුවන්. නඩුහබ ඇති වෙන්න පුළුවන්. හිතවත් කෙනෙක්ගේ වෙන්වීමක් හෝ දුරස් වීමක් පෙන්눔 කරනවා. බොහෝ දේ ලැබීමට වාසනා ගුණය තියෙනවා. සමාජශීලී ජීවිතයකට හිමිකම් තියෙන මාසයක් හැටියට හඳුන්වන්න පුළුවන්. తాවකාලික හා පැහැදිලි දේවල් වලට ආස කරන කාලයක්. බුද්ධිමත්ව වැඩ කිරීමෙන් බොහෝ ගැටලු විසඳා ගන්න පුළුවන්. ඔබට ඉදිරියට යාමේදී ඔබ වර්ණ ගැන සැලකිලිමත් වෙන කෙනෙක් නම් රෝස, නිල්, රතු ඇඳුම් අඳින්න ඔබට පුළුවන්. ඒ වගේම නිල් මැණික් පැළඳීමේ හැකියාව තියෙනවා. ඔබට ඊ타ත්ම බුද්ධිමත් තීරණ ගැනීමේ වාසනා ගුණය තියෙනවා. විශේෂයෙන්ම 5, 14, 23 ඉපදුන අය විශේෂයෙන්ම කල්පනාකාරී වෙන්න ඕන. ඔබගේ ජීවිතය තුළ බොහෝ විට කට නිසා බොහෝ ගැටලු ඇති කරගන්නවා. කට ප්‍රවේශම් කරගන්න ගෙදර ජීවිතය තුළ විතරක් නෙමෙයි විවාහ ජීවිතය තුළදීත් විශේෂයෙන්ම කට ප්‍රවේශම් කරගන්න ඕන. නැත්නම් සහකාරු හෝ සහකාරිය සමග නිතර ගැටලු ඇති වෙන්න පුළුවන්. මොකද අපි නම්‍යශීලී වෙන්න ඕන, ඉවසන්න ඕන. විශේෂයෙන්ම මේ අංක 5 දෙන අය මේ ගැන දෙවරක් සිතා කටයුතු කරන්න. අපි අත්දැකීම් තුලින්ම දැකලා තියෙනවා එවැන්නෝ හරි කලබලකාරී, හරි නොසන්සුන්තාවයකින් යුක්ත වෙනවා. ඉතින් එවැන්නෝ තමන්ගේ ජීවිතේ, තමන්ගේ දුව දරුවන්, එහෙම නැත්නම් තමන්ගේ ස්වාමියා, එහෙම නැත්නම් බිරිඳ, ඒ වගේම පවුලේ වෙනත් අය ගැන දෙවරක් සිතන්න. ඔබ පමණක් නොවේ ඔබගේ කට නිසා, කලබල වීම නිසාම තමන්ගේ දුව දරුවන් පවා බොහෝ අපහසුතාවලට, නොයෙකුත් පීඩාවලට ලක් වෙනවා. කට නිසාම ඔබ ගුටි බැටවලට ලක් වෙන්නට පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් නිහඬ වෙන්න. ඉවසීම තමයි ඔබගේ ජීවිතේ වටිනාම ආභරණය කියලා මතක් කරන්න කැමතියි. ඒ නිසා මේ අංක 5 යෙදුනත් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න නම්
වැරදි දුටුවත් ඒවා ප්‍රසිද්ධියේ කතා කරන්න, කේලම් කියන්න, එවැනි දේවල් වලින් වැළකී සිටිය යුතුයි. ඒකට ඔබට ඔබගේ මේ මාසය ඉතාමත්ම සාර්ථක මාසයක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ ආගමනුකූල කටයුතු වල නිතර යෙදෙන්න. ඔබගේ පින පවානුව මේ මනුෂ්‍ය ආත්මය ලබලා තියෙනවා. සම්පත් ලබන්නටත් පින් බලවත් වගේම පව් නිසා බොහෝ දුක් කරදර පීඩා ඇති වෙනවා. ඉතින් පුළුවන් තරම් පව යටපත් කරගෙන පින මතු කරගන්න කියලා ඉල්ලීමකුත් කරමින් මෙතනින් අතර වෙන්නම්. ඔබට තෙරුවන් සරණයි. ඊළඟ වීඩියෝෙන් අංක 6 සම්බන්ධව කතා කරමු.